මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා අර රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගානක් නෑ මේක කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීප. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ගේ ඔටු හිර වුණාම කොහොමද අදි? ඇගිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නායට තියලා ඇත්තානේ. අපේ හොම කරලා නැද්ද? කියමු කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි තමයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතුව නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කිරුවා අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20 පස්සේ මත ගෙවුවා. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මාළු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මන කිසිම හේතුවක් දෙමව්පියන් හිතන්න දෙන්න.